අපි උපකල්පනය කරලා බලමු 3A ඇට්ලස් කියන්නේ මොකක්ද කියලා. 3A ඇට්ලස් ගැන විශේෂ දෙයක් සිදුවන සූර්යයා ළඟදී. සාමාන්‍ය වල්ගාතරුවක් සූර්යයා ළඟදී ගිනිගෙන දැවිලා යනවා. හැබැයි මේ වල්ගතරුව එහෙම උන්නේ එකපාරම ආලෝකමත් වී සූර්යාගේ අධික තාපයට පවා එයට ඔරොත්තු දීමට හැකි වුණා. ඊට පස්සේ එම ධූමකේතුව නැත්තම් වල්ගතරුවට එක වේගයක් තිබ්බා. ඒ කියන්නේ වෙනස් වන වේගයක් තිබ්බා. ඒ වගේ හේතු නිසා අපිට කියන්න පුළුවන් මේක වල්ගතරුවක්මයි කියලා. පුරාවිද්‍යාඥයන්ට හම්බෙලා තියෙනවා සුමේරියානු ශිෂ්ටාචාරයේ තිබිලා මැටිපුවරු වගේක්. ඒ මැටිපුවරු වල සඳහන් වෙනවා නිබීරු කියලා ග්‍රහලෝකයක් ගැන. මම ඒක ගැන තව ටිකකින් කතා කරන්න. සමහර විට වෙන්න බැරිද වෙනත් ග්‍රහලයකින් ආපු චන්ද්‍රිකාවක් වුණොත් මේක? The 3I Atlas is an alien invention. අපේ ග්‍රහලෝකයයි ලංවීමක් හේතුවෙන් මේ 3I ඇට්ලස් එක හොයලා අපි විස්තර දැනගන්න එවල තිබ්බොත් පාෂාණයක් වගේ පේන්න හදපු චන්ද්‍රිකාවක් වුණොත් ඒක සමහර විට ඒක සූර්යයා ළඟදී ඉතා විශාල ආලෝකයක් විහිදෙව්වේ සූර්යාගේ ආලෝක ශක්තිය භාවිතා කරලා ඒ චන්ද්‍රිකාවට ඉතිරි ගමනාන්තයට කෑමට බල ශක්තිය සූර්යාගෙන් අරගත්ත වෙන්න පුළුවන් නේද? මම අර කිව්ව ග්‍රහලෝකයේ නිබීරු මේ චන්ද්‍රිකාව එහෙමත් නැත්නම් 3I ඇට්ලස් එක නිබීරු වලින් Planet X. නැත්නම් නාසා ආයතන නිල වශයෙන් ප්‍රකාශ කරපු Planet X වෙතින් આવුත් මම අර මීට කලින් කිව්ව විදිහට සුමේරියන් මැටිපුවරු වල සඳහන් වෙන විදිහට නිබීරු කියන Planet ග්‍රහලෝකය X. සහ අපේ ග්‍රහලෝකය ලං වෙනකොට ඉතා විශාල ජල ගැල්මක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ රටවල් ගොඩකට සුනාමි ඇති වෙලා තියෙනවා. ඒක ඒ වගේ කරුණු නිසා 3I ඇට්ලස් කියන්නේ මොකක් වෙන්න පුළුවන්? වල්ගතරුවක්ද? වෙනත් ලෝකයකින් ආපු චන්ද්‍රිකාවක්ද? ඔබේ පිළිතුර කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් මේ channel එක subscribe කරන්න.